ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද දවසේ අපි කතා කරන්නේ ලෝකේ දැවැන්තම හිරගෙදර ගැන. සිරකරුවන් 40000ක් පමණ රඳවා තබන්නට පුළුවන් මේ දැවැන්තම හිරගෙදර හඳුන්වන්නේ සීකෝට් කියන නමින්. ඔබ විශ්වාස කරනවද අපරාධකරුවන් මෙතරම් ප්‍රමාණයක් එකම ස්ථානයක රඳවා තිබෙන හිරගයක් තියෙනවා කියලා? ඇත්ත වශයෙන්ම ඒට පිළිතුර ඔව්. ඒ තමයි එල් සල්වදෝරේ ටෙකොලුකා ප්‍රදේශයේ පිහිටා තිබෙන සීකෝට් කියන මේ දැවැන්ත බන්ධනාගාරය. මේ 2023 වසරේ විවෘත කරපු උපරිම ආරක්ෂිත බන්ධනාගාරයක්. එහි සැලසුම්ගත ධාරිතාවය සිරකරුවන් 40000ක් පමණ. එහි භූමි ප්‍රමාණයත් අක්කර 50කට වැඩි ප්‍රමාණයක් වෙනවා. මේ නිසා ලෝකයේ විශාලතම බන්ධනාගාරය ලෙස මේ එල් සල්වදෝරේ සීකෝට් බන්ධනාගාරය වාර්තා පොත් අතරට එකතු වෙනවා. මේ ප්‍රධාන අරමුණ වෙන්නේ එල් සල්වදෝරේ පුරා පිහිටා තිබෙන සංවිධානාත්මක අපරාධ කල්ලිවලට එරෙහිව එම රජයේ ගෙන යන වැඩපිළිවෙල යටතේ අත්අඩංගුවට ගන්නා සියලු පුද්ගලයන් රඳවා තැබීම. විශේෂයෙන්ම වසර ගණනාවක් තිස්සේ MS-13 සහ බැරියෝ 18 වගේ අපරාධ කල්ලි රසක් එරට ප්‍රචණ්ඩත්වයට විශාල බලපෑමක් එල්ල කළා. ඒ වෙනකොට ජනාධිපති වෙච්ච නයිබ් බුක්ලේ යටතේ රජය මේ කල්ලිවලට එරෙහිව දැවැන්ත මර්ධන වැඩසටහනක් ආරම්භ කළා. ඒ මර්ධන වැඩසටහන යටතේ අත්අඩංගුවට ගත්ත විශාල ප්‍රමාණයේ අපරාධකරුවන් පිරිස රඳවා තබන්නට බන්ධනාගාරයක් අවශ්‍ය වුණා. මෙන්න මේ නිසා තමයි 2022 වර්ෂයේ අගභාගයේදී සීකෝට් බන්ධනාගාරය ආරම්භ කරන්නට ජනාධිපතිවරයා අවධානය යොමු කළේ. කෙසේ වෙතත් මේ වෙනකොට මේ සීකෝට්හි අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. විශාල සිරකුටිවල සිරකරුවන් අති විශාල ප්‍රමාණයක් රඳවා තැබෙන ආකාරය තමයි දකින්නට ලැබෙන්නේ. ඒ වගේම මෙහි ආරක්ෂාව ඉතා ඉහළ ආරක්ෂාවක් බවට පත් කරලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් වගේම හමුදා නිලධාරීන්, ඒ වගේම විශේෂයෙන් මේ කලාපය තුල සිග්නල් ජෑමර් පවා ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන මේ සීකෝට් බන්ධනාගාරය ගැන දැඩි අවධානයකින් ඉන්නේ. කුඩා නගරයක ජනග්‍රහණයට සමාන පිරිසක් මේ බන්ධනාගාර පද්ධතිය තුල රඳවා තබන්නට හැකි බවයි එල් සල්වදෝරය ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මේ සීකෝට් කියන්නේ හිරගයක් පමණක්ම නෙමෙයි. එල් සල්වදෝර කියන රටේ ත්‍රස්තකල්ලි මර්ධන ප්‍රතිපත්තියේ සුවිශාලතම සංකේතය බවට පත් වෙන්නේ මේ සීකෝට් බන්ධනාගාරය. කෙසේ වෙතත් මේ වන විට මානව හිමිකම් පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මේ බන්ධනාගාරය නිසා මතුව තිබෙන බවයි විචාරකයින් පවසන්නේ. ඉතින් ඔබට මේ වගේ ලෝකේ පුදුම සහගත අසාමාන්‍ය ස්ථාන ගැන කරුණු දැන කියා ගන්නට අපේ channel එක සමග එකතු වෙන්නට කියලා ආරාධනා කරනවා.